අද නම් ගෙනාවේ තෙමු අන්බොක්සිං වීඩියෝ එකක්. ඔයාලට thumbnail එකකින් ඒක පේනවා ඇති. මම මේ order එක දැම්මේ February 26th වගේ. කොහොම හරි 6 days ඇතුළත මට order එක ආවා. මේ තියෙන package එක. මේක කොහොමත් මට $30 වගේ තමයි උනේ. මේක මට ආවේ 3-4 days ago. හැබැයි මම මේක unbox කරේ නෑ. ඔයාලත් එක්කම unbox කරන්න ඕනේ හින්දා මේක unbox කරලා බලමු. මේකෙන් ෂොප් එක prices නම් මතක නැහැ. මම prices මේ කොනෙන් දාන්න. ඒකෙන් රිව්ස් එක නෙවෙයි. මේක තමයි ටොප් එක. මම හිතන්නේ මට ඒක ලොකුයිද දන්නේ නැහැ. මම දැම්මේ UK size 6ද කොහෙද? ඇඳලා බලන්න. මේක උනේ මම හිතන්නේ $200 වගේ. මේක මම අන්තිම මොහොත දැම්මේ. මේක soap papers. ඒ කියන්නේ දැන් කොහරි එළියට යනවා නම් දැන් අපිට soap එහෙම ගෙනියන්න බෑනේ. එතකොට මේ වගේ මෙහෙම චූටි ෆ්ලවර් එකක් තියෙන්නේ. මේක දාලා water වලින් wash කරගන්න පුළුවන්. මේක හොඳයි. ඊට පස්සේ මේක eyebrow gel එකක්. ඔයාලට පේනවා ඇති. මේක උනෙත් මං හිතන්නේ $300 වගේ. මේ තියෙන එක මේකේ මෙහෙම චූටි පීස් එකක් එනවා. මෙහෙම චූටි පීස් එකක් එක්ක මෙහෙම ඒක එන්නේ. අපි ඕපන් කරලා බලමු. eyebrow gel එකක් ඒක. මේ දෙන්නේ. බලමු. හොඳයි ඒක. ෂේප් කරන්නේ. එහෙම. good. පැත්තකින් තියමු. next තව ටොප් එකක්. මටීරියල් එක නම් ඇත්තටම හොඳයි. මේක මට ලොකුයිද කොහෙද ඕනේ. මේක නම් මට ලොකුයි. gift එකක් තමයි දෙන්න ඕනේ කාට හරි. මේක ලොකුයි. UK size මම medium දැම්මේ. ඒත් එහෙනම් මට small තමයි දාන්න වෙන්නේ. මේක
හැන්ඩි වල නම් මට හොයාගන්න බැරි වුණා මෙහෙම එකක්. මේක eyebrow pencil sharpener එකක්. So it comes like this. Small one is of course not essential, but then I have pencils in this size, so this is good. Then we have this. මේ මම iPad එකෙන් record කරන්නේ. මම ළඟදී iPad එක ගත්තේ. ඒකට cover එකකුත් ළඟදී තමයි ගත්තේ. මේ කුණු ගැටිලා. මම තව එකක් දැම්මා. මම දන්නේ මේකේ quality එක කොහොමද කියලා බලන්න. Seems good. Let's see. මම ඔක්කොම prices ටික මෙතන comment දාන්න. මේ cover එකත් මගේ මම දැන් use කරන pink color cover එකක් තියෙන්නේ. ඒකම තමයි මම ගන්නේ. අනේ පොඩ්ඩක් වෙනස් වගේ. මෙහෙම. අදින නැති. Like this, it comes like this. It's good. That's a good purchase. Then another මම දන්නේ මේකත් කොහේද කියලා. අයියෝ. ඒක පොඩිද මන්ද? නෑ ඒක නම් ගානයි. මේ টොප් එක මෙහෙම යන්නේ. මෙහෙම තියෙන টොප් එකක්. then මේක මම මෙන්න PS කරලා නැහැ. මම ආස නැහැ මේක කරන්න. ඒ හින්දා මම just try out කරන්න ගත්තා earrings. So let's see. මෙහෙම එන්න එක දාලා බලමු. මෙහෙමද දාන්න එක. මේක සෙට් වෙන්නේ නැහැ කියන්නේ කොහොමත් මේක මං හිතන්නේ හිතේ කියලා. ඒක නම් හිටිනවා හැබැයි කැතයි ඒක මං ආස නැහැ. හිටිනවා ඒ දඟලපුවම වැටෙයිද දන්නේ නැහැ. ඔව් වැටෙනවා වගේ ඒක. Then okay, so this is a blush. Harida, I have never used blushes, so I wanted to try. Let's see. It's cute. It's cute, no? The number says it's 1. This is the color. You see, I have got a pimple here. It's nice.
It's nice. This is a good purchase. Then this. So since my hair is a bit thick, මේ හරියට හිටින්නේ නැහැ මේ බූල් බෑන්ඩ්ස්. ඒ හින්දා මම මේකේ පික්චර් එකේ තිබ්බා මේවා ටිකක් thick බූල් බෑන්ඩ්ස්. මේ කියන්නේ it's wide. මේක නා හිටි. Thank God. Yeah. So there are so many colors in this. 1, 2, 3, 4, 5. In 5 colors. This one. So it's good. Then I have another top. Let's see what this is. The materials are good whatsoever. Materials නම් හොඳයි. ඒක නම් ඇති වෙයි. So මෙහෙම ඒක මෙහෙම එන්නේ. පිටිපස්සේ මෙහෙම තියෙන්නේ. This is good. Then මේවා මම normally school යද්දී when I go for work මම මෙහෙම මෙතනින් plait කරනවා. So ළඟදී නම් plait කරේ නැහැ මොකද මට මේ loom bands තිබ්බේ නැහැ. But then I saw this in Temu and I ordered it. You see whether it's good. Yeah, මේක it's the good one. මේක මම හිතන්නේ තියෙනවා 100 loops කොහෙද? Yeah, they are mentioned in 100. Don't know if you can see here 100 this place. So this is a good purchase. Then makeup. This one like මම මෙහෙම eyeliners අඳින්න දන්නේ නැහැ. ඒ හින්දා මට ආසාවක් තියෙනවා අඳින්න. ඒකට මේ stencil එකක් මේක. You have to keep it like this. I think no, like this marker. This side. Yeah, like this. And you have to draw the wing. Same as for this side. මෙහෙම තියලා you have to draw the wing. So yeah, this is rubber. This is good. Then I have anklet, but then I wanted to put another one. This was I think 100 or 200 rupees. This anklet. This size. You can adjust the size from this. මේකත් හොඳයි. මේක ලිප්ස්ටික් එකක්ද බලන්න. Yeah, it's a lipstick. It's a lipstick. Lipstick ගාගෙන ඉන්නේ මං. I'll just show it in my hand. This color. But it goes. The color is good. Yeah, I like this. Okay. Then I ordered some seashell bracelets. මාරමයි seashells වලට. This is one. 2, 3, 4, 5, 6,
and this. I love this. 7. මේව නම් නිකන් දාන්න පුළුවන් මම හිතන්නේ. නිකන් දාන්න පුළුවන්. හැබැයි මේක දාද්දි I need someone's help I guess. නෑ ඒකත් යනවා. Seashells. It's nice. Then the mascara. මම කලින් ඕඩර් කරේ මේක. ඒකට තියලා මේක දාන්න ඕනේ. මේකත් මම හිතන්නේ 200 rupees වගේ තමයි උනේ. It's a bottle. It's a small tiny tip. Shall we try? I don't know whether it'll work. අතට චුට්ටක් දාලා බලන්න. It's a thin line, but මේකෙන් තියලා බලමුද හරියන්නේ නැති වේද දන්නේ. I'm scared. මේක තියන විදියවත් මන් දන්නේ. Can't. I'll just try to draw it like this. Can't actually see properly. But we'll see. Then that's all. මේ බලන්න මේකේ මෙතන තියෙනවා $29. ඒ කියන්නේ ඒක almost $30 උනේ. මට මේ ඔක්කොම $30. items 14 විතර තිබ්බා. So yeah, I think this is a good purchase. So ඔයාලත් එමු එකෙන් order කරනවා නම් දැන්ම order කරන්න. ගොඩක් අය කියනවා items එන්නේ නැහැ. එතකොට වෙලා යනවා. ඒතර ආයෙ refund කරනවාද එහෙම. අනික ඒගොල්ලන්ගේ තව එකක් තියෙනවා හදිසියවත් order එක ආවේ නැත්නම් ඒගොල්ලන් $1 එකක් ආයෙ ඔයාලට pay back කරනවා. ඒ කියන්නේ order එක කොච්චර ලොකු වුණත් කොහොමත් $1 එකක් තමයි දෙන්නේ. Yeah, so hope you guys enjoyed this video. See you with another unboxing video. Bye.